අයවැයෙන් ක්‍රීඩාවට වින් වෙච්ච මුදල ගැන ඔබතුමා සෑහීමකටපත් වෙනවා. දැන් දකුණු ආසියානු මට්ටමින් අපි ජයග්‍රහණ ලබා ගත්තා. මේවා කන්ටිනියු කරගෙන යන්න නම් මේ ක්‍රීඩකයන්ට තව ජාත්‍යන්තර අත්දැකීම් දෙන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් මොන වගේ ඔව් අපි ඒවටත් එක්ක තමයි මේ පාර අයවැයෙන් මුදල් ඉල්ලුවේ. මම හිතන්නේ ජනාධිපතිතුමා ඒ අයවැයෙන් දීපු මුදලට අමතරව තවත් මිලියන 800ක් අපිට වෙන් කරා. ඒක නිසා මම හිතන්නේ අපිට ක්‍රීඩාව සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය මුදල් ප්‍රමාණය අපිට තියෙනවා. තව මදි වුණොත් තවත් අතරමැදදී අයවැයෙන් අපිට වෙන් කර ගන්න පුළුවන් අතුරු සම්මතයකින් හරි. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපිට මුදල් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට වැඩ කිරීම තමයි තියෙන්නේ. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ආසියානු ක්‍රීඩා උළෙලෙත් කොමන්වෙල්ත් ක්‍රීඩා උළෙලෙත් අපිට පදක්කම් ප්‍රමාණයක් ගන්න. ඒ වෙනුවෙන් දැන්ට අපි සැලසුම් හදාගෙන යනවා. ඒ සඳහා අපිට මුදල් තියෙනවා. ඒ සංචාර වලට සහ ඒ ක්‍රීඩා වැඩ කටයුතු සඳහා මුදල් තියෙනවා. ඔව් ඒත් එක්කම දැනට මේ ප්‍රාදේශීය වශයෙන් ක්‍රීඩා පිටි සංවර්ධනය කරාට ජාතික මට්ටමින් සින්තටික් ට්‍රැක් එකක් විතරයි දැනට භාවිතාගත කරන්න පුළුවන් මට්ටමේ තියෙන දියගම එකත් ප්‍රමිතිය නිසි පරිදි නෑ. දැන් මේ වෙනකොට දැන් වෙන රටවල් වගේ ජාත්‍යන්තර සහයෝගය දැන් ආරංචියක් තියෙන ඔබතුමාට ඩුබායි රාජ්‍යයෙන් එහෙම ප්‍රොජෙක්ට් එකක් ඇවිල්ලා තියෙනවා කියලා. ඒ වගේ ජාත්‍යන්තර සහාය අරගෙන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා පිටියක් මෙරට මල්ල ක්‍රීඩාව අපි ආසියාව ජය ගන්න පුළුවන් මට්ටමක ඉන්නකොට ඒ වගේ ක්‍රීඩා පිටියක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගය අරගෙන ඔබතුමාගේ කාලේ යම් කිසි වැඩපිළිවෙලක් තියෙනවා. ඔව් ඇත්තටම අපි දැන් සුගතදාස ක්‍රීඩාංගණේ දැන්ටම ටෙන්ඩර් කැඳවලා තියෙන්නේ. ඒක සින්තටික් ට්‍රැක් එක හදන්න. ඊට අමතරව අපි මෙතන දියගම අපි ජාත්‍යන්තර ආයතන කීපයක් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. එතන ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා සංකීර්ණයක් ගොඩනගන්න අපි ඊයේත් සාකච්ඡා කරා. මම හිතන්නේ අපිට ලබන අවුරුද්ද වෙනකොට ඒක පටන් ගන්න පුළුවන්. එහෙම වුණොත් අපිට දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයකුත් අපේ ඒ වගේම සුගතදාස ට්‍රැක් එකත් ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා බෝගම්බර හෝ කිල්නොච්චියේ තවත් සින්තටික් ට්‍රැක් එකක් හදන්න. එතකොට අපිට ওই කියන ගැටලු ටික తాවකාලිකව සමනය කරගන්න පුළුවන්. ඔබතුමාලගේ රජයට එල්ලවන චෝදනාවක් තමයි අයවැයෙන් වින් කරපු මුදල් පාවිච්චි කරලා නැහැ කියලා. ඒ සම්බන්ධයෙන් මොන ක්‍රීඩා අමාත්‍යාංශය එහෙම ගැටලුවක් තියෙනවද නැත්නම් ක්‍රීඩා සමාජ අමාත්‍යාංශය? ඔව් නෑ ඒ ගැටලුව තියෙනවා. එකක් තමයි අපේ අයවැය ගිය අවුරුද්දේ අප්‍රේල් වල වගේ තමයි අපිට එන්නේ. එතකොට ඒකත් එක්ක අපිට සැලසුම් කර ගැනීමේ ගැටලු ටිකක් තියෙනවා. ඒ වගේම ටෙන්ඩර් පරිපාටිවල තියෙන තත්වයන් මත මේක වෙනස් වෙලා තියෙනවා. මොකද අපිට ගැටලුවක් වුණේ ඉස්සර වගේ මේක අර යාළුවන්ට කතා කරලා ටෙන්ඩර් දෙන සිස්ටම් එක නැති හින්දා අර හරිම ක්‍රමවේදයේ ගිහිල්ලා ඒ දවස් තියලා ඒ ප්‍රොසීඩිය එකට යනකොට ප්‍රමාදයක් සිද්ධ වෙනවා. මොකද ඉස්සර නම් අපි දන්නවා එහෙම වෙන්නේ නැහැ. යාළුවෝ සහ මිත්‍රයෝ අතර මේවා සිද්ධ වෙන හින්දා. නමුත් අපේ එහෙම නැහැ. අපි හරියට මේවා ඒකට කරන නිසා වෙච්ච ප්‍රමාදයක් තියෙනවා. විශේෂයෙන්ම සමහර නිලධාරීන්ගේ තියෙන දුර්වලතාවත් මේවට බලපානවා. නමුත් අපි ඒක අපි ගන්න නැහැ ගැටලුවක් විදියට. අපි ඒ ටික සමනය කරගෙන ඉස්සරහට යනවා.